එතකොට IMF එකටත් ඕනේ නැහැ මේක ෆේල් කේස් ස්ටඩියක් බවට පත් කරගන්න. ලංකාවේ අහස අපිට විවෘත කරන්න පුළුවන්ද සාම කලාපයක් හැටියට? ආර්ථික සමාජික දේශපාලන කඩයිමක් කවුද ට්‍රම්ප් නවත්තන්න පුළුවන්? freeeye.lk ඇමරිකා ඉස්රායල් ඉරාන යුද්ධය ශ්‍රී ලංකාවට කොහොමද බලපාන්නේ? ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ආර්ථිකයට කොහොමද බලපාන්නේ? මේ මොන ශේෂ්ත්‍රවලට වැඩිපුර මේක බලපාන්න පුළුවන්? භයානක දේ නම් ලංකාව හුස්ම ගන්න හදන හැම මොහොතේම මොන මරාලයක් හරි මේ රට හැද වැටෙනවා කියන්නේ. මේක බොරු කියන නායකයන්, වාංචනික නායකයන් සහ මේ රට ආදරයට වඩා Tamanට ආදරය කරන නායකයන් ඉන්න නිසා දන්නේ මේ රට එහෙම වෙන්නේ. බුද්ධාගම අනුව නම් මේ වැසියෝ යහපත් වෙන්න ඕනේ. ඒ යහපත් වැසියෝ යහපත් රජවරු පිහිට කරන්න ඕනේ. එතකොට තමයි වැසි වදින්නේ. එහෙම නොවනකොට කොහේ යන මේ දිත්වා කුණාසුවක් හරි අපිට පැටලෙනවා. ඒක නම් වෙන්නේ අපිට. ඒකට මම හිතන්නේ අපි ප්‍රායෝගිකව කතා කළොත් කාරණා කීපයකින් අපිට එකක් අධික වෙන තෙල් මිල. මේ තියෙනවා එක්තරා පූර්ව කතනයක් තෙල් මිල 100 කඩේම පණී කියලා. බැරලයකට ඩොලර් 100 කඩේම පණී. චන්ද්‍ර වෙනපොද. ඔව්. එහෙම වුණොත් දැන් ඒක යන්න ගිහිල්ලා නැවතුනේ G7 රටවල් G7 රටවල් වලින් තෙල් බැරල් මිලියන 400ක් ඒගොල්ලෝ ගාව තිබුණු සංචිතයෙන් නිදහස් කළා. මොකද එකපාරට මේ ෂොක් එක බාර ගන්න බැහැ. මොකද ඒ ෂොක් එක තියෙන්නේ ඒ කුෂන් එක තියෙන්නේ ඒ පිළිතුර තියෙන්නේ සතේකට පමණක් විතරයි. දැන් ඉරානයේ විසින් ඔවුන්ගේ නෞකා මාර්ගයේදී මුහුදු බෝම්බ හෙලාගෙන යන මොහොතේදී අධික මිලක් ගෙවන්න වෙනවා මේ රක්ෂණයට. දැන් සමාගම් කියයි ඒ ගෙනියන මේ බඩු භාණ්ඩ වලට සමානව හෝ ඊට වඩා වැඩි මිලක් නැවේ වටිනාකම බඩු භාණ්ඩ වල වටිනාකම ඒ වගේ දෙතුන් ගුණයක් ගෙවන්න කියයි රක්ෂණය. ඒකට ඒක කිසිසේත්ම දරා ගන්නට බෑ අපි වගේ රටකට. ඒකක් ආර්ථිකයෙන්. තාක්ෂණිකව තෙල් සම්බන්ධයෙන් ගත්තම අපේ තෙල් පහදුව තිබෙන්නේ ඉරානය ඇතුළු මේ මැද පෙරදිග රටවල වලින් ගේන කන්ජ තෙල් පහදු කරන්නට පමණයි. අපි කියමු අපිට රුසියාවෙන් හම්බුණා කියලා. අපි කියමු අපි දකුණු අප්‍රිකාවෙන් හම්බුණා කියලා. වෙනසුලාවෙන් ගත්තා කියන්නේ. අපිට කන්ජ තෙල් හැටියට නෙමෙයි ගන්න වෙන්නේ බොහෝ වෙලාවට නිමින් භාණ්ඩයකට ගන්න වෙන්නේ. මොකද මෙහි තියෙන පිරිපහදුව ඒ කොයිතරම් දුරට මේ සහසම්බන්ධිකව වැඩ කරන්න පුළුවන්ද කියන සැකය අපි තුල තියෙනවා. එතකොට අපිට මේ දැන් ශ්‍රී ලංකාවේ කන්ජ තෙල් බිඳුවක්වත් අපි හොයාගෙන තිබෙනවාට ඒවා අපි නිෂ්පාදනය කරන්නේ නැති තත්ත්වෙත් තියෙන්නේ. ඒ නිසා මේ අපිට මර්මාන්තික ආර්ථික බාධකයක් සහ ලොකු බලපෑමක් වඩපත් වෙනවා. සියලුම දැන් ව්‍යාපෘති අද පෙරදිග නැවතලා තියෙනවා. 90ක් ව්‍යාපෘති. ඒකට මේක තමයි සාමාන්‍ය තත්ත්වය. ප්‍රොජෙක්ට්ස් ඔක්කොම නැවතලා තියෙනවා. ඒකට රෙමිටන්ස් කොහොමද දෙන්නේ? අපේ මේ ප්‍රේෂණ කොහොමද ලැබෙන්නේ? පඩි ගෙවන්නේ කොහොමද දෙන්නේ? ඒක අපේ දෙවනි ආර්ථිකයට අපිට වදින්න පුළුවන්. තුන්වෙනිව ගිය බදාදා වෙනකොට ලෝකයේ වැඩිම තේකොළ වෙන්දේසි තියෙන ශ්‍රී ලංකාවේ. අපි සාමාන්‍යයෙන් ඒ සතිය තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 3.5ක් හෝ 4ක් වෙන ප්‍රමාණයක් අතර තේ අලෙවි කරනවා ජාත්‍යන්තර වෙළඳපොළේ. ඒ වෙන්දේසිය තුළ. නමුත් 30ක් අලෙවි වුණේ නැහැ මේ පසුගිය සතිය තුළ. ඇයි? මැද පෙරදිග තමයි අපේ වැඩියෙන්ම 45ක් 50ක් අද පෙරදිග තමයි අපේ තේ මිල දී ගන්න. දෙකට රුසියාවත් දැන් යුද්ධේ. ඊටු ටික තමයි අපි අනිත් රටවල් වලට යවන්නේ. දැන් තුන්වෙනිව අපිට වදින පහර අපේ ප්‍රධාන මේ ආනයනික භාණ්ඩයක් වන ආදාය මාර්ගයක් වන තේනේ නැවතිනවා. දැන් මේ දෙක තත්ත්වය තුළ මොකද වුනේ? ගුවන් ගමන් නැවතිලා තියෙනවා. ගුවන් ගමන් නැවතුනම මොකද වෙන්නේ? සංචාර කර්මාන්තේ කඩා වැටෙනවා. හරි. ගිය අවුරුද්දේ අපි දැක්කා ලක්ෂ 23ක් ලංකාවට සංචාරකයෝ තමයි. එය 18%ක වර්ධනයක්. මොකද අවාසනාවන්තකමකට වගේ අපේ ආදායම 18%ක් වර්ධනය වුණේ නැහැ. මොකද අපි ආකර්ෂණය කරන්නේ අඩු වියදම් කරන විදේශිකයන්. මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. අර එක්තරා කාලයකදී තිබුණා මේ නේපාලයේ සහ ඉන්දියාවේ හිපි කල්චර් එකක් බිහි වුණා. හරි අඩුවෙන්ම විදම් කරන කට්ටිය ඇවිල්ලා සමහරලාවට මේ හොස්ටල් වල නැවතිලා පන්සල් වල නැවතිලා ඒ වගේ කට්ටිය. ලංකාවේ මේ සංචාර කර්මාන්තය කරුණාකරලා කඩා ගන්න එපා ඒ තත්ත්වෙට. එකම බලාපොරොත්තුවක් තියෙන්නේ බ්‍රිතාන්‍ය මේ සංචාරක විදේශිකයන් එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපිට අලුත්ම මාකට් එකක් තියෙනවා බ්‍රිතාන්‍යයේ.
තා ඔස්ට්‍රේලියාවේ අලුත් මාකට් එකක් හැදෙගෙන තියෙනවා. ඒක තමයි අපේ ෆ්ලයිට්ස් අරම බිසි. දැන් මේ දෙකට පහර වදින්න යන්නේ. එකක් ඇවිල්ලා මේ ඒ හොඳටම අලෙවි වෙන මාර්ග දෙක. කොළඹ මෙල්බන් කොළඹ ලන්ඩන් කියන මේ මාර්ග දෙකටම ඇතුළේම සම්බන්ධ කට්ටිය තව ෆ්ලයිට් එකක් දාන්න යනවා. කියලා පොත්පත්වල කියවනවා. මේ ආර්ථික ඝාතනයක්. Dream of Arts Campus. Dreams into reality. Visual arts, media, voice performing, music creation, music and dancing, modeling, fashion designing. WhatsApp now on 071 376 0000. මම දන්නවා මම කොෆ් එකේ ඉඳද්දී එයා ලංකා එක පහළ ඉඳලා උඩට ගෙනියන්න බිලියන 23ක් විතර අපි මුදල් මේක ආර්ථික ප්‍රශ්න මැද්දේ වෙන් කරලා දුන්නා. අඩු ගානේ මේ ලීසින් එකවත් ගෙවාගෙන දැන් දුවන්නේ කියලා. දැන් දුවලා පොඩ්ඩක් අර හොඳටම ලාභ ලබන මාර්ග දෙකට එළියෙන් වෙනම ආර්ථික ඝාතකයක් ඇතුළු වෙනවා කියලා අපිට ආරම්භලා තියෙනවා. රජයේ දෙන ප්‍රොසම් වෙන්න ඕනේ. අපිට මේ කාරණා හතර නිසා. මම හිතන රජයේ ලහිලහියේම අපේ ණය කණ්ඩායමත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගත් IMF එකත් සමග සාකච්ඡාවට යා යුතුයි. මොකද වල්නරබල් ස්ටේට් එකක් හැටියට අපි ඉන්නේ. අපි දැන් මේ රිකවර් වෙන ස්ටේට් එකේ ඉන්නේ අපි. ඒක IMF ම කිව්වා ඒගොල්ලන් පසුගිය අවුරුදු 10 තුලදී මුදවාගත් රටවල් rescued state 67න් අපි තමයි මාදිලිය. එටි කාලයකින් අපි මුදවාගෙන ඍණ 3ක් තිබුණු ආර්ථිකය අපි ධන 4ක් හෝ 5ක් දක්වා නැත්නම් ඊට වඩා වර්ධනයක් අරගෙන අපි නැවතුයි කියන්නේ. එතකොට IMF එකට තෝරන්නේ නැහැ මේක ෆේල් කේස් ස්ටඩියක් බවට පත් කරගන්න. අපිට පුළුවන් IMF එක කතා කරන්න. අපි අපේ ඩෝන මේ අපේ ඩෙඩ් ක්ලබ් එකට ණය ක්ලබ් එකට කතා කරන්න පුළුවන්. මොකක් හරි සහනයක් ලබා ගන්න පුළුවන්. නැත්නම් ණය අපේ මොකද්ද පොලිය අඩු කරගන්න පුළුවන්. සහන කාලය දික් කරගන්න පුළුවන්. ගෙවන්නට තිබෙන 28 දී ගෙවන්න තියෙන එක අඩු කරගන්න පුළුවන්. ගන්න කල් දා ගන්න පුළුවන්. මේ සාකච්ඡා පටන් ගන්න ඕනේ. මා දන්නේ නැහැ. තොරතුරු දැනගෙන මේ පනත යටතේ අපි ඉල්ලනතුරු අය රජය මේවා අපිට කියන්නේ නැත්තේ කියලා. ඒවා නිකන් මේ ඒවා පළවත්තේ රාජ්‍ය සාකච්ඡා මේ රහ සාකච්ඡා නෙමෙයි. ඒක පළවත්තේ තියාගත්ත දෙයක්. මොකද මහජනයා දැනුම් දෙමු. මොකද දැන් මේ අපිට තිබෙන තාක්ෂණය අනුව අවුරුදු 14 15 දරුවන්ට ඉහළ සියල්ලෝම ලෝක තත්ත්වයන් පිළිබඳව දැනුම ගලාගෙන එනවා. තොරතුරු ගලාගෙන එනවා. අවශ්‍ය කළත් ඉල්ලුවත් නැතත් ගලාගෙන එනවා. එතකොට ඒකත් එක්ක ලැබෙන ආතතිය. ඒකත් එක්ක රජය පිළිබඳව තියෙන බලාපොරොත්තුන් තමයි මොකද මේ රජය කරන්න යන්නේ කියන උපේක්ෂාව. මේවා හරියට කල්පනා කරගන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක් මට. මොකද රජයේ ඇමතිවරු අත්දැකීම් අඩු බව බොහෝ අය කියනවා. හරි. අත්දැකීම් අඩු බව ඔක්කොමලා දැනගෙන තමයි ඡන්දය දුන්නේ. මේ රටේ ජනතාව මේ පළමු පෙළේ ඉන්න ඇමතිවරුන්ගෙන් 30කට වඩා අත්දැකීම් නැහැ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආවේ. හරි ඒ තත්ත්වය ජනතාව දන්නවා. මොකද මේ තරම් උද්දච්ච වෙයි කියලා මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙනවා. මට තියෙන මම මේ සිංහලෙන් අඩු භාෂාවේ සීමිත භාව නිසා මම කියන්නේ ඇයි මේ රජය මේ තරම් මහාන් තත්ත්වකමින් වැඩ කරන්නේ? Taman සියල්ලෝම දත් කියනවා. අනේ ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් ගෙනියන්න කොහොනේ මේ පිටරට යද්දී? මේ රටේ භාෂාව කොයිතරම් ලස්සන භාෂාවක්ද සිංහල භාෂාව. සිංහල භාෂාවෙන් පාලි වලින් තිබෙන ඒ පෝෂණය නිසා සිංහල භාෂාවෙන් පාලි වලින් සහ කියන්නට බැරි සංකල්පයක් නැහැ. ඔය දුක කියන වචනයට තාම ඉංග්‍රීසියෙන් තේරුමක් නැහැ. ඒ තරම් දීර්ඝ ගැඹුරු මේ අර්ථයක් තියෙනවා ඒක. ඉතින් ඒක කතා කරන්න ලැජ්ජ වෙන්න ඕනේද? මම හිතනවා ඒ මානසිකත්වයේ තුලින් වැඩ කළොත් ප්‍රශ්න විසඳගන්නට බෑ. මම යෝජනා කරනවා රජයට මේ මොහොතේදී ඇතිවිය හැකි ආර්ථික ගැටලුව මේ යුද්ධයේ දිග්ගැස්සෙයි කියලා අපි උපකල්පනය කළොත් ඒ තරහා මතුවිය හැකි ආර්ථික සමාජ දේශපාලන සහ ආරක්ෂක දැන් අපේ මුහුදුකරේ අපට අයිති මුහුදුකරේ තමයි නැවකට පහර දුන්නේ. එය 42කින් පස්සේ ඉන්දියන් සාගරයේ සිදුවෙච්ච පහර දීමක්. 48කින් පස්සේ. දෙවන ලෝක යුද්ධය නැවතුවට පස්සේ මෙවැනි වූ පහර දීමක් යුද නෞකාවකට ඉන්දියන් සාගරයේ සිදු වෙලා නැහැ. ඒ සිදු වෙන්නේ අපේ රටේ නායිකාව මිසිස් බණ්ඩාරනායක හිටපු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉන්දියන් සාගරයේ න්‍යෂ්ටික විමුක්ති කලාපයක් හැටියට ඉන්දිය සාගරයේ යුද විමුක්ති කලාපයක් හැටියට යෝජනා කර සම්මත කර ඒ වෙනුවෙන් එතුමියට
නොබෙල් සමුළු නායකත්වය ලබා දී රටවල් 74ක් ඇත මේකේ යෝජනාව පිළි අරගෙන වැඩ කරපු රටක් අපිට. ඇමරිකාවේ සතුරාවත්, ඉරානයේ සතුරාවත්, ඊශ්‍රායලයේ සතුරාවත් අපේ සතුරා වීමට අවශ්‍ය නැත. ඒ වගේම ඒගොල්ලන්ගේ මිතුරන් අපේ සදාකාලික මිතුරන් වීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වෙන්නේ කුඩා වුණත් ඉතාමත්ම වැදගත් ස්ථානයක ස්ථානගත වෙලා තියෙන දිවෙනක් හැටියට අප කළ හැකි කළ යුතු අපේ මේ දේශයට ජාත්‍යන්තර ආර්ථික ආරක්ෂකම වශයෙන් ඵලදායී විය හැකි උපායන් ගැනීමයි. දැන් මම දැක්ක මේ අමාත්‍යවරයෙක් මම කදිරගම මේ කරින් හිටපු අමාත්‍යවරයා අපේ හිටපු හොඳම විදේශ අමාත්‍යවරයා හැටියට සියලෝ පිළිගන්න ඒ කදිරගම මහත්මයාගේ පුතාට මම ඊමේල් එකක් යවුවා මේ තාත්තට අපහාස කරන සමා වෙන්න කියලා. මම දැක්ක මේ අමාත්‍යවරයෙක් කියන අපි ගාව ඉන්න කදිරගම වල 25 දෙනෙක් කියලා. අනේ 25 දෙනෙක් ඕනේ නැහැ එක්කෙනෙක්ව දැන් දාන්න එළියට. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව ඊළඟට බලන්න අපිට තියෙන මේ යුද්ධ බලාකුළු මැද අපිට පොඩි ආර්ථික වාසියක් සහ කවුලක් විරත වෙන්න තිර තියෙනවා. අතනින් නැව් යන්නේ නැත්නම් විකල්ප නැව් යන්න පුළුවන්ද ලංකාව හරහා? ලංකාවේ අහස අපිට විවෘත කරන්න පුළුවන්ද සාම කලාපයක් හැටියට? අප්‍රිකාවයි මැද පෙරදිගයි සම්බන්ධ වෙන්න. මොකද අප්‍රිකාවයි මැද පෙරදිගයි වැඩ කරනවා මම හිතන්නේ අප්‍රිකාවේ මේ ශ්‍රමිකයන් මේ මිලියන 5ක් විතර. මේ කොහෙද මොරොක්කෝ ඉඳලා ඊජිප්ත ඉඳලා මුස්ලිම් රටවල්නේ. ඉතින් ඒගොල්ලෝ ගෙදර යන්නේ කොහොමද? ඒක ශ්‍රී ලංකාවට පුළුවන් මේ ශ්‍රී ලංකා කොළඹ ඇවිල්ලා හබ් එකක් මට පත් කරගන්න. මිනිස්සුන්ලා මෙහෙ එන්න මෙහෙ ඉඳලා ඇෆ්‍රිකාවට යන්න කියලා. එවැනි වූ දූරදර්ශී චින්තන එවැනි වූ ආර්ථික මේ ව්‍යුහාත්මක මෙහෙයුම් ඔය ඒගොල්ලෝම කියා ගන්න හැටියට මාලිමා වොෂින්ටන් ඩෝබිලාටවත් නැති එක මට ලොකු පුදුමයක්. ඒක මම කිව්වේ නෑ ඒගොල්ලෝ තමයි කියන්නේ. මගේ මිත්‍ර මේ නිර්මල් ආචාර්ය නිර්මල් ඉතා පැහැදිලිව කියනවා මම වොෂින්ටන් ඩෝබි කෙනෙක් කියලා තමයි හැම එකක්ම පටන් ගන්න. ඒ හැම මොහොතේම ඒගොල්ලෝ ඉදිරියට එන්නේ මොකක් හරි රජය බේර ගන්න. ඉංග්‍රීසි කතා කරන්න බැරියයි ඒක ප්‍රශ්නයක් නැහැ. රන් වලගේ ප්‍රශ්න ගැටලුවක් නැහැ. රන් වල උසාවියට යන්න ඕන නැහැ. රන් වල බීලා නෙමෙයි හිටියේ. මේ ළඟට කන්ටේනර්ස් පැන්නුවේ නැහැ. ඒවා එවැනි වූ මේ රජය බේරා ගැනීමේ මේ ක්‍රියාවලියට ඒගොල්ලන්ගේ බුද්ධිය පාවිච්චි හැර මෙවැනි වූ දූරදර්ශී වූ ආර්ථිකමය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන බුද්ධිමය දායකත්වය මේ මාලිමා බුද්ධිමතුන් කරනවාද කියන එක ලොකු සැකයක් කියලා මට හිතෙනවා. අවසාන වශයෙන් දැන් මේ යුද්ධය අපි ප්‍රාර්ථනා කරන්න ඕන ආචාර්යතුමනි මේක කලින්මින් අවසන් වෙලා ලෝකයට සාමය උදා වෙන්න සහ ඒකින් අපිට වෙන බලපෑම අවුම් වෙන්න කියලා. මේ අතරේ මේක තවදුරටත් දිග්ගැස්සුනොත් ලංකාවට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයට බලපාන විදිය. රටවල් 200ක UN සමාජිකත්වයේ තිබෙනවා. තව කීපයක් තිබුණා රටවල් නෙමෙයි ඒවා. නමුත් ඔබ්සර්වේෂන් එක පලස්තීනිය වගේ රාජ්‍ය නොවන සමාජිකත්වයේ සහ ඔබ්සර්වේෂනල් ස්ටේටස් එක. මේන් 75කට වඩා මේ යුද්ධය බලපානවා. මේන් 50කට වඩා මාර්මිකව බලපානවා. මේන් 25කට වඩා අන්ත දුගීකට පත් වෙලා පෙරලා යන්න පුළුවන්. ඒ නිසා මේ එක්තරා විදිහක කඩයිමක් ආර්ථික සමාජ දේශපාලන කඩයිමක් කවුද ට්‍රම්ප් නවත්තන්න පුළුවන්. දැන් හිට්ලර් මෙවැනි දෙයක් කරගෙන යද්දී ඊට වඩා දරුණු දෙයක් කරගෙන යද්දී අන්තිමට තමයි ඇමරිකාව ජර්මනිය මේ පරද්දනට මේ අපි කියනවා අර ඇලයිඩ් ෆෝසස් වලට සම්බන්ධ වුණා. බෑ කියලා අන්තිමට ආවේ. ඉතාලියයි ජර්මනියයි සම්පූර්ණ යුද කරද්දී ප්‍රංශය බ්‍රිතාන්‍ය රටවල් තව 17ක් යට කරගෙන ඉන්නදී. දැන් ට්‍රම්ප්ට බලපෑමක් කරන්න පුළුවන් ද එවැනි වූ විකල්ප සම්මුත කඳවුරකින්. මොකද ඒක අපිට පේන්නේ නැහැ තාම. බටහිර ලෝකේ කරන්න කැමති නැහැ ඒක. ඉමානුවෙල් මැක්‍රෝන් යම් පණිවිඩ යවලා තියෙනවා. නමුත් ඒකට සමගාමීව සමාන්තර විරුද්ධ දිශාවට යන කතාවක් තමයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා කළේ. ඉස්ලාම් කිව්වා 7-5ක්වත් දව කරන්නේ නැහැ, 7Lක්වත් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ට්‍රම්ප් එක කතාවයි කළේ. පස්සේ අනිත් පැත්තට පෙරලා කිව්වා දැන් අපි ඒගොල්ලෝ දැන් ඇත්තටම ඒගොල්ලන්ගේ F-15 ෆයිටර් ජෙට්ස් යවලා තියෙනවා මේ යුද්ධයට සම්බන්ධ වෙන්න. මොකද මහ බ්‍රිතාන්‍ය ආර්ථිකය ඒ තරම් දුර්වල ස්ථානයක තිබෙන්නේ. රයිට්? මම දන්නේ නැහැ ඒගොල්ලෝ ලංකාව වගේ අපි බංකොලොත් කියලා මේ ප්‍රකාශ කරයිද කියලා මේ යුද්ධය තව ටිකක් දිග්ගැස්සුනොත්. ඒතකොට එවැනි වූ සම්පත්ති වල රටක්
පවා ඒ තත්ත්වයටපත් වෙනවා නම් ලංකාව වගේ අපි ආසියානු කලාපයේ දකුණු ආසියානු කලාපයේ දැන් ඔය වැටිලා ගොඩ නැගෙන බංග්ලාදේශය නේපාලය මාල්ඩිව්ස් මොනවා වේද කියන එක අපිට හිතා ගන්න අමාරුයි. ප්‍රාර්ථනා කරන්න පුළුවන් අපිට. සහ අපිට ලයිලයි කළ හැක්කක් තමයි විකල්ප මාර්ගයන් සොයන්නට අපේ බුද්ධිය මෙහෙයවීම. දේශපාලන කඳුරු වලින් ඈත් වී ජාතියක් හැටියට මම යෝජනා කරනවා ජනාධිපති මාමිත ජනාධිපති අනුර කුමාර සනායක ජනාධිපතිවරයාට බහුපාර්ශ්වික විද්වත් මණ්ඩලයක් පත් කරන්න. මේක අවශ්‍ය වෙලා මේ මොහොත. මේක කොවිඩ් වගේම කොවිඩ් හා සමාන අපිට නොපෙනෙන මහා මේ වලාකුළක් කළු වලාකුළක්. ඒක නිසා අපිට දේශපාලන මතිමතාන්තර සහ මේ ඊගෝස් මේ අභිමානයන් පැත්තකින් තියලා මොකද්ද සිදුවේ හැකි සිනාරියෝ ප්ලෑනින් කරන්න ඕනේ. මේක මාසයක් 42ක් කල් ගියොත් මොකද වෙන්නේ? මාසයක් කල් ගියොත් මොකද වෙන්නේ? දැන් ඔබට මතකද මම දන්නේ නැහැ. රුසියාවේ මේ යුක්‍රේන යුද්ධය පටන් ගද්දී රුසියන් සෙන්පතිවරු කිව්වා 1 week walk කියලා මේකට කිව්වේ. දවස් 3ක් යනවා ගෙහිදී යන්න දවසක් යනවා අල්ලන්න දවස් 3ක් ආපහු වෙන 1 week walk කියලා කිව්වේ. දැන් හතරවෙනි අවුරුද්දත් ඉවරයි. ඒක මේකත් ඒ වගේ දිග්ගැස්සුණා. දැන් අද 12 වෙනි දවසේ. මොකද්ද වෙන්නේ අපිට? කියන තත්ත්වයන් පිළිබඳව සූදානමක් පෙර සූදානමක් සහ ඒ සඳහා පුරවැසියාගේ මනස ජීවන රටාව තෙල් ආර්ථික මේ පරිභෝජනය සකස් කරන්නට තරම් නායකත්වයක් මේ රජය දෙන්න ඕනේ දිය යුතුයි කියලා මම අවධාරණය කරනවා. දෙයි කියන බලාපොරොත්තු තියෙනවා. බොහොම ස්තුතියි ආචාර්ය සුරේන් රාගම මහත්මයාට ඔබ නොදක්ෂින පැති කිහිපයක් පෙන්වලා දුන්නා. මේ අපි ප්‍රාර්ථනා කරමු නැවතත් යුද්ධය ඉක්මනට අවසන් වෙලා ලෝකයට මේ සාමය උදා වෙලා මේ අපි ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ තියෙන ප්‍රශ්න ටික ඉක්මනින් අවසන් වෙන්න කියලා යුද්ධය යාවත් කාලීන තොරතුරුත් එක්ක නැවතත් මේ වගේම බොහොම ස්තුතියි අපිට ඔබ සාකච්ඡාවක් කරන්න. නිතරම ඔබ හමු වෙනකොට මට තියෙන්නේ මේ අපේ ශ්‍රී ලංකාවේ බහුලව තියෙන මාධ්‍යකරණයට උඩුගම්බලා පිරෙන කෙනෙක් ඔය. ඒ කියන්නේ ආරාධිතයාගේ අදහස් එළියට ගන්නට උත්සාහ ගැනීම. ආරාධිතයට කතා කරන්න නිදහසේ ඉඩ දීම. ඒක තමයි වාගේ මේ ශෛලය. මොකද ඒ ශෛලය අපි බොහෝ දෙනෙක් කරන්නේ නැහැ. ඒ කරන්නේ තමන්ව මේ මාධ්‍යවේදියා පොම්බන්න මාධ්‍යවේදියා කොච්චර දන්නවද මාධ්‍යවේදියා කොච්චර කනෙක්ටඩ්ද යාට හමුදා ජනපතිවරු කීදෙනෙක් දන්නවද මං කෝල් එක අරන් කියන්නද ඒ වගේ කතා නේ ඒගොල්ලෝ කියන්නේ. ඒක ඔබට මම සුවපතනවා. ඔබේ මේ අලුත් ආයතනයත් සමග ඔබ දීර්ඝවන කියයි ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යකරණයක් සඳහා ඔබ දායක වෙයි කියලා. ස්තුතියි. freei.lk